දැන් ඔය ඔච්චර දේවල් කරන්න දේශපාලන පිටිපස්සේ තියෙන්න ඕනේ. මොකද දැන් ඔච්චර දැන් ඔය විදිහට නිවාස පහක් ගන්න පුළුවන් නම් හොය ඉදි කරන්න පුළුවන් නම් ඔය විදිහට සැඟවිලා හරි ඉන්න පුළුවන් නම් දවස් 20ක් කියන කාලයක් තුල ඔහුගෙන් ලොකු නිලයක් මේ රටේ ඉහළම මේ පුරවැසි නිලයක් තමයි මේ පොලිස්පති කියන්නේ. ඉතින් එහෙම තියෙද්දි ඔබතුමා හිතනවාද යම් දේශපාලන හයියක් හස්තයක් නැතුව මේක කරන්න පුළුවන් කියලා? අනිවාර්යෙන්ම ඔබ කිව්වා නිවැරදි. යම් යම් දේශපාලන රැකවරණ උට තියෙන්න ඇති. ඕ කාලයක් තිස්සේ දේශපාලඥයන් සමග සබඳතා පවත්වලා තිබුණා. ඒක හොඳින්ම නිරූපණය වුණා ගෝල්පේස් සරගලයේ වෙලාවේ. ගෝල්පේස් සරගලයට පහර දෙන්න ආව පිරිස් වළක්වා ගැනීමට ඔහු කටයුතු කළේ නැහැ. ඔහු එතනදී රාජකාරී පැහැරීමක් කරා. ඒකෙන් විශාල විනාශයක් සිද්ධ වුණා. පොලිස්පතිවරයා හැටියට ඔහු එතන බරපතල වැරද්දක් කරලා තිනවා. ඒ සම්බන්ධයෙන් මම හිතන්නේ ඉදිරියේදී අධිකරණ ක්‍රියාමාර්ග ගන්න නියමිතයි විමර්ශනයක් සිද්ධ වෙනවා. ඒකත් මම හිතන්නේ ඉදිරි දිනකදී අධිකරණ ඉදිරියට ඒවි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් උට විවිධ සම්බන්ධතා තිබුණයි කියන එක රහසක් නෙමෙයි. ඔබතුමාලා ඒ පිළිබඳව විමසිල්ලෙන් ඉන්නවා. විමසිල්ලෙන් ඉන්නවා, අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්නවා.